ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් මගේ යාළුව හැමෝම ඔයා මේ එකතු වෙලා ඉන්නේ රෂී ටෙක් ෂෝ YouTube channel එකෙන් ගෙන එන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මං අද මේ වීඩියෝ එකෙන් ඔයාලට කියා දෙන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාගේ WhatsApp account එකත් hack වෙන්න කලින් ඔයාත් අනිවාර්යයෙන්ම හදාගන්න අවශ්‍ය වෙන settings කිහිපයක් ගැන. ඉතින් ඔයාත් ඉස්සරහටත් මේ වගේ වීඩියෝස් බලන්න කැමති නම් වීඩියෝ එකට පහලින් තියෙන subscribe button එක press කරලා bell icon එකත් all කරගෙනම අපි යමු වීඩියෝ එකට. මුලින්ම මම මගේ phone එකේ WhatsApp එක open කරගන්නවා. WhatsApp එක open කරගත්තයින් පස්සේ මෙතන උඩින් dot තුනක icon එකක් බලා ගන්න පුළුවන්. ඒක උඩ ටච් එකක් දුන්නායින් පස්සේ යටින් settings කියලා බලා ගන්න පුළුවන්. WhatsApp එකේ settings open කරගත්තායින් පස්සේ මෙන්න මෙයාගේ interface එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනින් මුලින්ම තියෙනවා account කියලා එකක්. ඒක open කරගන්න. account open කරගත්තායින් පස්සේ security notification, passkey, email address, two step verification වගේ ටිකක් බලා ගන්න පුළුවන්. මෙතනින් ඔයා මුලින්ම තියෙන security notification කියන එක open කරගන්න. security notifications open කරායින් පස්සේ මෙන්න මෙයාගේ interface එකක් බලා ගන්න පුළුවන්. මෙතෙන්දී යටින් show security notification on this device කියලා ටික් එකක් බලා ගන්න පුළුවන්. ඒ ටික් එක on කරගන්න. හරි මම දැන් මෙතනින් back වෙනවා. මෙතනින් back වුණායින් පස්සේ දෙවෙනියට යටින් බලා ගන්න පුළුවන් passkey කියලා option එකක්. ඒක open කරගන්න. passkey එක open කරායින් පස්සේ මෙන්න ඔයාගේ interface එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මෙතෙන්දි වෙන්නේ ඔයා මේ passkey එකක් WhatsApp එකට add කරායින් පස්සේ ඔයා වෙනත් device එකකින් මේ WhatsApp account එකට log වෙන්න බලනවා නම් අනිවාර්යයෙන්ම ඔයා මේ passkey එක වශයෙන් දෙන ඔයාගේ fingerprint එක face unlock එක හෝ password එක අත්‍යවශ්‍ය වෙනවා මේ WhatsApp එකට log වෙන්න. දැන් ඔයා මෙතන create passkey කියන එක උඩ touch කරගන්න. ඊට පස්සේ මේ විදියට open වෙයි. මෙතන උඩින් තියෙන enter password කියන එකට touch කරලා phone එකේ password එක ලබා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතනින්ම fingerprint එක දෙන්න පුළුවන්. මම මෙතනට මගේ phone එකට දාලා තියෙන fingerprint එක දුන්නා. ඊට පස්සේ මේ විදියට passkey එක save වෙනවා බලා ගන්න පුළුවන්. මම දැන් මෙතනින් back වෙනවා. passkey වලට යටින් email address කියලා මෙන්න මෙයාගේ බලා ගන්න පුළුවන්. මෙතන email address open කරගන්න. ඒක open කරායින් පස්සේ මෙන්න මේ වගේ ඔයාලට interface එකක් බලා ගන්න පුළුවන්. මෙතෙන්දී ඔයා කරන්න ඕන ඔයාගේ email address එකක් මෙතෙන්ට select කර ගන්න ඕන. ඉතින් මෙතෙන්දී වෙන්නේ ඔයාගේ මේ WhatsApp number එකට code එක එන එකේ කිසියම් ප්‍රශ්නයක් ආවොතින් අනිවාර්යයෙන්ම මේ email address එකට ඔයාගේ OTP code එක අරගන්න පුළුවන්. ඉතින් මම මෙතෙන්ට මගේ email එකක් select කරගෙන යට තියෙනවා next කියන බටන් එක උඩ touch කරගන්නවා. ටික වෙලාවක් මේ විදියට බලා ගන්න පුළුවන් ඔයාට. ඊට පස්සේ මෙතන යටින් continue කියලා තියෙනවා ඒක උඩ touch කරගන්න. ඊට පස්සේ මේ විදියට ඔයාගේ email එක add වෙනවා බලා ගන්න පුළුවන්. හරි දැන් අපි මෙතනින් back වෙමු. එතනින් back වුණායින් පස්සේ email address වලට යටින් two step verification කියලා එකක් බලා ගන්න පුළුවන්. ඒක open කරගන්න. ඊට පස්සේ මේ විදියට open වෙයි. මෙතන යට තියෙනවා turn on කියලා බටන් එකක් කොළ පාටින්. ඒ බටන් එක උඩ touch කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට open වෙනවා බලා ගන්න පුළුවන්. මෙතනට හොඳ strong pin එකක් දෙන්න. ඊට පස්සේ save කියන එක දෙන්න. save දුන්නායින් පස්සේ දෙවෙනි වතාවටත් මේ pin එක අහනවා. එතකොට ඔයා කලින් දීපු pin එකම එතනට දෙන්න. දීලා save කියලා දෙන්න. ඊට පස්සේ මෙන්න මේ විදියට pin එක save වෙනවා බලා ගන්න පුළුවන්. pin එක save වුණායින් පස්සේ මෙන්න මේ විදියට open වෙයි. ඉතින් ඔයා මෙතනට දෙන pin එක අනිවාර්යයෙන්ම ඔයා මතක තියාගන්න. ඒ වගේම තමයි මේ pin එක ඔයාගෙන් දවසකට වතාවක් WhatsApp එකෙන් අහනවා. එතකොට ඔයා WhatsApp account එකට යනකොට අනිවාර්යයෙන් මේ pin එක මතක තියාගන්න ඕන. හරි යාළුවනේ මං හිතනවා මේ වෙනකොට ඔයාත් මම මේ කියපු විදියට මේ settings ටික හදාගන්න නැති කියලා. ඉතින් මේ කාලේ WhatsApp account hack වීම වැඩි වීමත් එක්කම WhatsApp company එක විසින් අලුතින්ම හඳුන්වලා දීපු settings ටිකක් තමයි මම අද මේ වීඩියෝ එකෙන් ඔයාලට අරගෙන ආවේ. එහෙමනම් වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, යාළුවන්ටත් දැනගන්න, share කරන්නත් අමතක කරන්න එපා.